පොඩි එකා අද උදේ පාන්දර ඉඳන් කෝල් එකේ ඉඳගෙන මේක කොහේ හරි යන්න වගේ අද 21 ලෑස්ති වෙන්නේ. හිටපන්කො මං ඕක වල්ල ගන්න හිටපන්කො මං එනකන් තමයි ඉන්නේ. හලෝ තාත්තී good morning. ඔයා මොකද කරන්නේ? අද වැඩට යන්නද හදන්නේ? අපි නයි යනවා අද 21නේ. නාමල් බේබිගේ අද රැලිය තියෙන්නේ. යන්න ඕනේ මම යනවා ගිහිල්ලා මේ මාලිමාවේ ආණ්ඩුව නැති කරන්න තමයි මම නයි යන්න හදන්නේ. නාමල් බේබි එක්ක වුණාද? ඔබ කියන දේ පොඩ්ඩක්වත් දැන් අහන්නේ නේද? මම යන්න එපා කියලා නේද කිව්වේ? ඔය ගමන ඔහොම නවත්තපන් යන්න නම් එපා හරිද? ගිහිල්ලා තිබ්බොත් නම් ආයෙ උන් ගෙදර එන්නත් එපා. උඹ ඒක හොඳට මතක තියාගෙන හිටපන්. හරි ඔයා ඉන්නකෝ මන්නේ ගිහිල්ලා එන්නේ අපිට හැම කේසයක් වෙන්නේ ඔයා නිකන් බය වෙන්නේ නැතුව ඉන්න හරිද? හරි මං දන්නවනේ ඉතින් මං ඉතින් කවුද කියලා හරිද? ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. උඹ ඕන මගුලක් කරගෙන වරින් මරණම් කමන්නේ. ඔබ යනවා නම් ඵලයන්. හැබැයි මම නෑ ඔය කිසිම දෙයකට. අපිට මොකද තාත්තලා බය වුණාද? අපි බය නෑ. අපි දන්නවනේ ඉතින් නාමල් බසාගෙන අපි නාමල්ගේ පැත්තනේ. පරක්කන 21 දැන් 21 දවස් 21නේ. දැන් මෙන්න යන්න ඕනේ. එතන මොනවද දන්නේ වෙන වැඩ ටිකක් ගිහලා සපෝට් එකක් දීලා පොඩ්ඩක් නාමල් බසාගෙන පොඩ්ඩක් දන්නවනේ පොඩ්ඩක් මැච් එකක් ගහලා දාන්න ඕනේ. පොඩි කොල්ලා අද උදේ පාන්දරින්ම කොහේ හරි ගියා යන්න. අද 21 මේක කොහෙද ගියේ? බලමුකෝ කොහේ ගියාද දෙන්න බෑනේ අවස. බුදු අම්මෝ මට ඉන්න බෑ අම්මා තාත්තේ. මා හොස්පිටල් යන්න බුදු අම්මේ. අම්මෝ මාලිමාවේ උන් අපිට ගැව්වා. පොකෝල් පැලුවා පල්ලා තියෙන්නේ. පුකෙල්ලේනවා මා හොස්පිටල් අරන් බලයව් අම්මේ තාත්තේ. ඕක තමයි මං කිව්වේ බూరు මැට්ටට උඹට යන්න එපා කියලා. තෝ ඉතින් කියන දෙයක් අහනවද? නෑනේ. තොපිට බෑ මේ ආණ්ඩුව වට්ටන්න. තොපිට බෑ තොපේ නාමල්ලට බෑ මේ ආණ්ඩුව වට්ටන්න. තෝ ඒක තේරුම් ගත්තේ නෑනේ. ගීප් එකේ දැන් තොට හොඳයිද? තෝගේ පුක පලා ගත්තද? තෝගේ පුක පලා ගත්තා නම් තෝම පල්ලා ගිහිල්ලා බෙහෙත් දාගෙන වර මන්නයි යන්නේ නෑ ඌවට. ඔබට ඕනනම් පල්ලා මන්නයි යන්නේ නෑ ඌවට. මගේ පස්ස පැත්තට ගැහුවා මගේ ලේනවා. අනේ මා හොස්පිටල් යන්න අම්මේ. බව හොස්පිටල් නෙමෙයි මං අරන් යන්නේ දුවපිය යන්න. දුවපිය ගිහලා නාමල් ගාටම ගිහලා තෝ බෙහෙත් දාගෙන වර. තොට තාත්තා කිව්වා තෝර කට කෑන්නක තෝ යන්න එපා කියලා. තෝ කියන්නේ අහන්න තේකා තෝ පලා ගිහලා නාමල් ගාව තෝ රැඳිලා හිටපිය ගිහලා. තෝ අවුරුදු 20ට පස්සේ වර මේ ආණ්ඩුව අවුරුදු 20කින් වැටෙන්නේ. ඒකින්ද තෝ අවුරුදු 20කින් වර නාමල් එක්කම හිටපිය ගිහිල්ලා. අයියෝ දෙයනේ අන්තිමේට මට අම්මන් නැතුණා තාත්තන් නැතුණා නාමල්ලුත් නැතුණා අයියෝ කවුරුත් නැතුණා. මට යන්න තැනක් නෑ. මම මොකද කරන්නේ? පනින්න ඕන කසුල්ලා ගෙදරටවත්. පැල්ලා රැල්ගම්වත් ඉඳලා පොඩ්ඩක් බීසන ඉවරලා බෙහෙත් පොඩ්ඩකුත් දාගෙන එන්න ඕනේ. අම්බෝ පුකා මාරුයි.